කියන්නම් මේ බටහිරට අහු වෙච්ච නිසා වෙන දේවල්. මම මතක හැටියට මං ඕස්ට්‍රේලියාවේ ධර්ම ප්‍රචාර ගිය වෙලාවේ දුවෙක් එක්ක අම්මා කෙනෙක් ආවා. අම්මා ඇවිල්ලා වැඳලා සතුටින් කතා කරලා කිව්වා ස්වාමීනි මං නම් දුවට කියලා තියෙන්නේ මට සැනසෙල්ලේ මැරෙන්න දෙන්න කියලා. මට අමාරු වුණොත් ඉන්ජෙක්ෂන් එකක් හරි ගහන්න කියලා මං දුවට කියලා තියෙන කිව්වා. එතකොට බටහිර තියෙන ඔබ දන්නවා. ලෙඩාට අමාරු නම් ඒවා සමහර වෛද්‍යවරු යෝජනා කරනවා. ඔබ කැමති නම් සැනසෙල්ලේ නැති වෙන්න මෙයාට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න පුළුවන් කියලා. ඒකට ඔය අම්මා ලෙඩ වෙලා ලෙඩ ඇඳේ ඉඳින් අර දුවටත් මතක් වෙනවා අම්මා කියපු දේ. අම්මා කිව්වනේ මට සැනසෙල්ලේ මැරෙන්න දියන් කියලා. අර දුවගේ වචනේ මුල් වෙලා ඉන්ජෙක්ෂන් එකක් ගහපු ගමන් අම්මා මැරෙනවා. කරුණාවෙන් කළේ ආදරෙන් කළේ ආදරේද කරුණාවද කියන එක නෙමෙයි චේතනාම් භික්කවේ කම්මං වදාමි කිව්වේ. චේතනාව කියන්නේ සිතලන එක කිව්වේ. ඒ දුව මාතෘ ඝාතකයි. කල්පයක් නිරේ. ඒ වාගේ පවක් දැන හෝ නොදැනගෙන කරගත්ත කෙනෙක් මේ මහා පෘථුවියේ පුරාම රහතන් වහන්සේලා වඩා හිඳවලා ධනින් ධන ගෑවෙනකල් රහතන් වහන්සේලා කියන්නේ ධනියෙන් ධනිය ගෑවෙන විදිහට රහතන් වහන්සේලා මුළු පෘථුවියේම ඉඳවලා අටපිරිකර පූජා කළා මහා දානයක් දුන්නත් ඊළඟ ජීවිතේ අපාය යන්නේක නම් වැළකෙන්නේ නැහැ. අතරක් නැහැ. ඒ නිසා ආනන්තරීය කියන්නේ කොහොමද බටහිර පොලිමට කල්පයක් නිරේයන්ට සත්වයෝ පෙළ ගැසී සිටින වග දරුවනේ නුඹලාට නොපෙනේද? මෙතන කවුරු හරි ඇති. මන් දන්න පුතෙක් හිටියා. ඒ පුතාට ගෙත් අම්මා අසනීප වුණා. දොස්තරලා කිව්වා මේ මෙහෙම කරමු කියලා. කොල්ලට එකපාරම බණපදේ මතක් වුණා. මතක් වෙච්ච ගමම කොල්ලා කිව්වා බෑ. මගේ අම්මා මොහොතක් හරි ජීවත් වෙනවා. මං අම්මා ගැන ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්නේ නැහැ කිව්වා. පහුවදාම නැති වුණා. අර කොල්ලා බේරුනේ අහපු නිසා. මේ බණහන කවුරු හරි කොතනක හරි කෙනෙක් ඇති ওই අවස්ථාවට මුහුණ දෙන එදාට මං කියපු බණපදේ වටි. නුඹලා කල්පයක් බේරෙයි. තව තියෙනවානේ බට ගැසීම. කියනවා මෙයා කොහොමත් මැරෙනවා. අපරාධ මැෂින් වලට දාලා මෙයාලා තියෙන්නේ. ඔයාලා පොඩ්ඩක් මේකට කැමැත්ත ප්‍රකාශ කරන්න අපි බට අයින් කරන්නම් කියලා. එතකොට මැරෙන එක කොහොමදත් මැරෙනවා. ඒ වෙලාවේ මැරෙන්නේ බට අයින් කිරීම නැමැති හේතුව මුල් කරගෙන. මොකද මේ බට ගහලා තිබ්බනම් මොහොතක් හරි ඔහුගේ ජීවිතේ තියෙනවා. ඇයි ඒ ජීවිතේ වටින්නේ? ඔහු මැරිලා ඊළඟට යන්නේ නිරයට නම් මේ මනුස්ස ලෝකේ බට ගොඩේ හරි එක මොහොතක් ජීවත් වීම වටින්නේ නැද්ද? මට දරුවෙක් ඇවිල්ලා කිව්වා ආච්චි හරියට අසුචි ගොඩේ ඉන්නේ ගොඩාක් දුක් විඳිනවා අවුරුදු 90යි ස්වාමීනි. අපි ආච්චි හරි පව්කාරයි නේද කියලා කිව්වා. මං කිව්වා නෑ පුතා. එහෙම හිතන්න එපා. උන් දැන් කර්මානුරූපව මැරිලා ඊළඟට යන්නේ නිරයට නම් ඔය අසුචි ගොඩේ ඉන්න එක සැපයි. ඒ නිසා අසරණයි පින්වත්නි මේ ලෝක සත්වයා. නිරේට යන්නමයි පාර හැදිලා තියෙන්නේ. කල්පයක්. අවශේෂ පව්කම් කරන අය දැන් දැනගත්තත් නොදැනගත්තත් දැනගත්ත එකේ මෙහෙම එකක් තියෙනවා. දැන් අහලා දැන ගැනීමේදී සංවර වෙන්න අවස්ථාවක් ලැබිච්ච ගමන් සංවර වෙනවා. දැනගත්ත කෙනාගේ පව වැපිරෙනවා අඩුයි කියලා තියෙනවා නාගසේන මහරහතන් වහන්සේ වදාළා. දැනගන්න කෙනාගේ පව වැපිරෙනවා අඩුයි. නොදැන්න කෙනාගේ පව වැපිරෙනවා වැඩි. ඇයි ඒ? දන්නේ සමහර රටවල මේ ෆාමසි ලංකාවේ තියෙනවා වගේ තමයි ගබ්සා මධ්‍යස්ථාන තියෙන්නේ. කොච්චර ප්‍රාණඝාතද ඒව පින්ද
ඒවා පින්ද දුර්ලභව ලබනවා මනුස්ස ජීවිතයක්. ආය මිනිහෙක් වෙන්නේ නම් නැති විදියට පව් කන්දරාවක් කරගෙන තමයි මැරෙන්නේ. ඒකයි. අර අම්මා කෙනෙක් බබාලා හදන්න බෑ කියලා ඇයි කියලා අහනකොට දොස්තර මහත්තයාගෙන් හොඳ දොස්තර මහත්තුරු ඉන්නවා. ඇයි කියලා අහනකොට කියලා මේ දරුවෝ දෙන්නෙක් හදාගන්න බෑ. ඉතින් ඒ නිසා දරුවෝ නැති කර. ඊට පස්සේ කෝ ඔයා මේ පාපේ මන් ලවා කරගන්න හදන්නේ. ඔයාටම ඔයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න ක්‍රමයක් කියන්නම් කියලා. මොකද්ද කියලා. පීහක් කරන් ලොකු පුතාගේ බෙල්ල කපලා දාන්න කියලා. ඒ දෙන්නෙක්නේ හදාගන්න බැරි. අනේ මගේ දරුවා. ඉතින් බඩේ ඉන්නේ කවෙන එකෙක්ද? ලැබෙන්නේ නැහැ සංසාරේට දරුවෙක්. මාව මේ බුද්ධ ශාසනයට පූජා කරපු මාව වදපු අම්මා කොයිතරම් සැනසෙල්ලක් ලබයිද? උන්ද පින්වන්තයි. ඔය මැරෙන දරුවෝ අතර ගොඩාක් ඇති හාමුදුරුවරු අහිංසක ළමයි. දොස්තර කෙනෙක් හිටියා. බණ දන්න දොස්තර කෙනෙක්. එයාට 아무තු අත්දැකීමක් ආවා. එයා දැඩි සත්කාරේ හිටියේ. පුතයි තාත්තයි රන් වෙලා තාත්තා පුතාට පොල්ලෙන් ගහලා පුතා තාත්තාට පිහින් ඇනලා. කොල්ලා අවුරුදු 25යි තරුණයි අමාරුයි. තාත්තා අවුරුදු 60යි 70යි අමාරුයි වයසට වලපයයි ගුඩපයයි. ඔබ හිතෙන් අහන්න. ওই දෙන්න එක වෙලාවේ දැඩි සත්කාර ගෙනාවොත් ඉන්නේ එක දොස්තර නම් කවුද ඉක්මනට ගන්නෙ ඇතුළට? ඒ දොස්තර මහත්තයා කල්පනා කළා කොල්ලා තරුණයි වයස තව තියෙනවා ගොඩාක්. මේ මහල්ලා මහලුයි. ජීවත් වුණත් ඒ හැටි කාලයක් ඉන්නේ නැහැ. තරුණ ජීවිතේ වටින්නේ. එනමුත් මේ තාත්තා මැරුණොත් මේ කොල්ලා කල්පයක් නිරේ. මම මේ තාත්තා ඉස්සෙල්ලා බේරගත්තොත් මේ දරුවත් බේරෙනවා තාත්තත් බේරෙනවා. ඉක්මනට තාත්තා ගත්ත ඇතුළට. ඔහු එසේ කළා. පස්සේ පුතා ගත දෙන්නම බේරගත්තා. ඒ දොස්තර මහත්තයා කවදා හරි නිවන් දකෙයි. ඒ හිතපු විදිහට කවදා හරි. ඔහු සමහර වෙලාවට මේ දරුවන් බිහි වෙන ඒ කටයුතු වලට සම්බන්ධ වෙනවා. අඟුලිමාල පිරිත හිතෙන් කියා තමයි ඒ දරු ප්‍රසූතිය වෙලාවේ දොස්තර මහත්තයා එතන සිටින්නේ. ඔහු ඉදිරියේ කවදාම ළමෙක් මැරිලා නැහැ. ළමෙක් හිර වෙලා නැහැ. දැන් අවුරුදු 20 ගානක වෛද්‍ය ජීවිතය. ඔහු කවදා හරි සිවුරක් නොදාමාට ඔහු කවදා හරි සැනසී. ධර්මයේ දන්නා නිසා.